මෙතනින් තමයි උතුරු කොරියාව බලන්න අපි ඇතුල් වෙන්නේ. දකුණු කොරියාවේ තියෙනවා උතුරු කොරියාව බලන්න වෙනම බයිනෝහයි කියලා නේද? ඒ වලින් තමයි බලන්නේ. මෙතනින් තමයි මෙතන මේ ලස්සනට හදලා තියෙනවා කට්ටියට වාඩි වෙන්න, ෆොටෝ ගන්න. හරිම ලස්සනයි. හරිම පිරිසිදුයි. හරිම ලස්සනයි. අපි යමු මෙතනින් එහාට ගිහිල්ලා බලමු කොහොමද උතුරු කොරියාව බලන්න කියලා. අපිට බයිනෝ වලට පේන්නේ මේක. උතුරු කොරියාව. ඔව් උඩට ගිහිල්ලා බලමු. උඩට ගිහිල්ලා බලමු නේද? බයිනෝ තියෙන තැනට ඇතුල් වෙන තැන. එතන ගහලා තියෙනවා 경사를 조심하세요. Watch out for the rim. 경사를 조심하세요. Watch out for the rim. 경사를 조심하세요. Watch out for the rim. අතනක් තියෙන පොඩි ප්ලේස් එක. එතන ස්මාරකයක් තියෙනවානේ. අපි අර ටැක්සි යකු ඩ්‍රයිවර් කාර්යය වගේ නේ. අපිට මේකෙන් ඇතුළට යන්න අපි ටිකට් එකක් ගන්න ඕනේ. ඒ ටිකට් එක අපිට මෙතන ඉන්න ආරක්ෂකංශි නිලධාරියෙක් අරන් දෙනවා. Follow the yellow line, there's an elevator going upstairs. Level 3 is outer observation, level 4 is indoor observation. සම්දා. Thank you. ඈ? මුංගේ මේ ඉංග්‍රීසියෙන් කියවනේ ඔයා දන්නේ නැහැ කියලා හිතාගෙන. ඔව්. යුද්ධෙදි නැති වෙච්ච කට්ටිය. පවුල් වල කට්ටියගෙන. යුද්ධෙදි පවුල් නැති වෙච්ච කට්ටියගේ නම් තමයි මේවල සඳහන් වෙන්නේ. මේක මේ ලංකාවේ කට්ටියට ෆ්‍රී දෙන්නේ. ෆ්‍රීද? නැහැ චොන් තුනක් ගන්නවා ගිහින් වරපුන් ඉස්සර නම් ගත්ත චොන් තුනක් එක්කනේ. හා දැන් ෆ්‍රීද දුන්නේ? ෆ්‍රී. අපේ ටිකට් එක හම්බුනේ ෆ්‍රී. මේ තියෙන අපිට හම්බෙච්ච ටිකට් එක. පෙන්නන්නයි. මේකෙන් යන්න කිව්වොත් මේ ටොයිලට් එක තියෙනවා. සෝල් පියනියම් ඒ කියන්නේ සෝල් වලින් ඉඳන් පියනියම් කියලා කියන්නේ උතුරු කොරියාව. තියෙනවා මේක ඇතුළට ගිහලා කට්ටිය ෆොටෝ ගන්නවා. අපිත් ගමු ෆොටෝ එකක් ඔක ඇතුළට ගිහලා. මට ආස හිතෙන්නේ අපි ගත්තා මෙන්න මේ කේක් එක. අපි කාලා රස බලමු කොහොමද කියලා. स्ट्रॉबेरी रहा काला वाला ना Kalau